තෙරුවන් සරණයි. බිනරේ පුන්සඳ ගුවනේ නැගුමට තවත් හෝරා කිහිපයක් තිබියදී දෙසූ සදහම් අමා වැස්සෙන් සිතේ දුක්ඛිනි නිවේවා. සසර කතරින් එතර වන්නට සදා සැනසුම ලැබේවා. අද උතුම් බිනර පොහෝ දින තඹපන්නේ නිවේදකයෝ අපි ඔබේ සිත නිවන්නට ඔබේ සිතට සැනසීමක් ලබා දෙන්නට හිතුවා. ඉතින් මේ බිනර පොහෝ දින මහත් බැතියෙන් මහත් ශ්‍රද්ධාවෙන් බොදු බැතිගේ නාමාවලිය පූජා කරන්නට ආමිස පූජාවක් ලෙස ඔබට ළඟා කරන්නටයි මේ සූදානම. ආශිර්වාදාත්මක ප්‍රාර්ථනා සහිත උදාර ගීයක ආමිස රස සමාධිය. තඹපන්නේ නිවේදකයෝ අද අපේ ඔබට ගෙනෙන බොදු බැතිගියේ පළවන බොදු බැතිගියට ආරම්භ කරන්නටයි අප මේ සූදානම් වන්නේ. ගායනය ඩී.එම්.යූ. රාජ්, පද රචනය සිසිර කුමාර මැණික්ආරච්චි, සංගීතය ජී.එල්.ඒ. සෝමපාල. අද ගායනය දුලීෂා මාධවී යාපා. අන්ධකාරයෙන් පිරුණු ලොවක සත්‍යයේ එකම මිනිපහන බුදුදහමයි. රෑ පුන් සඳසේ ආලෝකයේදී දිසූ ඒ අමා දම් රස සලසා භව අන්ධකාරේ බිඳුනි එදාලෝ අමා සිසිල් ආලෝකේ නිසා.
බොදුබති ගීතය බොදුබැතිකි ඇහෙනකොට සිතට දැනෙන මිහිරියාව සිසිලස සමාහිත බව වචනවලට එකින් එක ගෙනෙන්නට නොහැකි තරම් ඒ නිසාවෙන් තම පන්නේ නිවේදකයෝ අපි සජීවීව ඔබ හමුවට මේ පින්බර පොහෝ දින පැමිණියා. ඉතින් අපි තවත් බොදු බැති ගීතයකට යන්නට තමයි මේ සූදානම. සුජාත ආත්තනායකයන් ගායනා කරන ලද මෙම බොදු බැති ගීතය අද දුලිෂා මාධවී යපා. පාරමී දම්පුරා බුදු වූ ලෝතුරා දම් රජානන් වඳින් සෑමදා. ඒ දති මල් පුදා මා සැසී